ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අද අපි කතා කරනවා මෙන්න මේ විදිහට ලස්සනට පාට එන විදිහට කොහොමද ටයි ඇන්ඩ් ඩයි සාරි එකක් හරියටම කරන්න කියන එක පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය කට්ටිය අපේ ගිය සතියේ ෆ්‍රී පන්තියට සම්බන්ධ වුණා නම් ඔය කට්ටිය දන්නවා ඇති කොහොමද මේකට අවශ්‍ය කරන ඩයි මිශ්‍රණය සකස් කරන්න කියලා. බය වෙන්න එපා, මේ වීඩියෝ එක ඇතුළතදී මම ඔයාලට කියනවා කොහොමද මේ ඩයි මිශ්‍රණය සකස් කරගන්නේ කියන එක පිළිබඳවත්. ඉතින් එහෙනම් අපි යමු මුලින්ම රෙදි පෙර සූදානම් කරගන්න. ඒ සඳහා මම සූදානම් කරගෙන තියෙනවා වතුර ලීටර් 3ක්. ඒත් එක්කම මම අද සාරි එක සඳහා තෝරගත්ත මැටීරියල් එක තමයි සාමාන්‍ය වොයිල් රෙද්ද. එහෙමත් නැත්නම් අපි කියනවා normal වොයිල් රෙද්දක් කියලා. ඉතින් ගොඩක් අයගේ මතයක් තියෙනවා සුපර් වොයිල් එකයි වොයිල් එකයි අතරදී සුපර් වොයිල් එකේ පාට ගොඩක් ලස්සන ගන්න පුළුවන්, වොයිල් එකේ පාට ගොඩක් අඩු වෙනවා කියලා. නමුත් ඒක ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය පොඩි පාට අඩුවීමක් විතරයි සිද්ධ වෙන්නේ. සැලකේ යුතු ප්‍රමාණයකින් අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳව හරියටම ඔය කට්ටියට කියලා දෙන්න තමයි මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මුලින්ම රෙද්ද පොඟවා ගැනීමක් සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට වතුර ලීටර් 3කට යාර 6 සඳහා මම වතුර ලීටර් 3ක් වගේ ප්‍රමාණයක් තමයි අරන් තියෙන්නේ. හරි. අපි ඩයි බේස් එක හදමු. මෙතනදී මම ඩයි බේස් එක හදන්න වතුර ලීටරයක් අරන් තියෙනවා. ඒත් එක්කම මම යූරියා යොදා ගන්නවා ඩයි බේස් එක හදන්න. ඉතින් සාමාන්‍ය අපි ටයි ඇන්ඩ් ඩයි මිශ්‍රණය සඳහා යොදා ගන්න ප්‍රමාණ තමයි වතුර ලීටරයකට යූරියා මේස හැඳි 4ක් සහ සෝඩියම් සිලිකේට් මිලිලීටර් 150ක් කියන අනුපාතය තමයි අපි යොදා ගන්නෙ. ඉතින් මෙන්න මෙතනදී මම යූරියා ටික එකතු කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට යූරියා ටික එකතු කරගෙන ඉවර වෙලා මම යූරියා ටික වෙනම දිය කර ගැනීමක් සිද්ධ කරනවා. අපේ අර වතුර ලීටරෙන් වතුර ප්‍රමාණයක් වතුර කොටසක් අරගෙන මම යූරියා ටික වෙනම දිය කරගන්නවා. නමුත් බොහෝ දෙනා මේ යූරියා ටික කෙලින්ම වතුර භාජනයට දිය කරලා ඉවරලා ඒකට සෝඩියම් සිලිකේට් දාලා මිශ්‍ර කර ගැනීමක් සිද්ධ කරනවා. ඉතින් ඒකත් කිසිම ගැටලුවක් නැහැ. නමුත් මේක මම කරන ක්‍රමවේදයක්. කැමති කට්ටියට මේ විදිහට කරන්නත් පුළුවන්. නැත්නම් කැමති කෙනෙක් ඉන්නවා නම් අනිත් විදිහට කරන්නත් පුළුවන්. ඉතින් සෝඩියම් සිලිකේට් ටිකත් මම මැනගෙන ඉවරලා මේකට දාලා මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම යූරියා මිශ්‍රණයත් මේකට එකතු කරලා හොඳින් මිශ්‍ර කර ගැනීමක් සිද්ධ කරනවා. එතකොට මගේ ඩයි බේස් එක සම්පූර්ණ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට සෝඩියම් සිලිකේට් ටික කිරා ගන්නවා. බලන්න, සෝඩියම් සිලිකේට් ටික අරගෙන ඉවර වෙලා මේ සෝඩියම් සිලිකේට් ටික මම අර ඉතිරි වතුර ටිකට කවලම් කරනවා හොඳින් මෙන්න මේ විදිහට. right. මේ විදිහට සෝඩියම් සිලිකේට් ටික කවලම් කරගෙන ඉවර වෙලා මම මේකට යූරියා ටිකක් දාගන්නවා. මෙන්න මේ විදිහට දාගෙන ඉවර වෙලා හොඳට කවලම් කරගන්නවා. දැන් මේ තියෙන්නේ අපේ ඩයි බේස් එක හදලා අවසන් කරගත්තට පස්සේ දැන් අපි අර පොඟවගත්ත රෙදි කෑල්ල අරගෙන හොඳට වතුර ටික මිරික ගමු. මෙන්න මේ විදිහට දැන් මගේ රෙදි කෑල්ල පෙඟිලා තියෙනවා. ඉතින් මම මේක හොඳට මිරිකා ගැනීමක් සිද්ධ කරනවා වතුර රැඳෙන්නේ නැති වෙන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් කියනවා මෙතනදී ගොඩාක් වතුර තියෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය සීතලක් තියෙන විදිහට අපිට වතුර ටික තියබ්බනම් ඇති. ඒ නිසා අපි හොඳට මේක මිරික ගමු. මෙන්න මේ විදිහට ඔය කට්ටියට පේනවා ඇති මේ රෙදිවල තියෙන දේවල් නිසා මේකේ පෙන ගතියකුත් එනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි රෙද්ද හොඳට හොද ගන්නවා. ඒ කියන්නේ පෙර සූදානම් කිරීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කැඳ ගතියක් හෝ යම් දෙයක් රෙද්ද තියෙනවා නම් ඒක ඉවත් කර ගැනීම. ඉතින් ඔන්න අපි ඒ විදිහටම රෙද්ද පෙර සූදානම් කර ගැනීම සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට හොඳට මිරික ගන්නවා මේකේ තියෙන වැඩි වතුර ටික. ඊට පස්සේ අපි රෙදි නවන්න යමු. සාමාන්‍ය මම මෙතනදී කරන්න යන්නේ සාමාන්‍ය විදිහට රෙදි කෑල්ල නමලා ඉවර වෙලා අපි ඒකට ඩයි ටිකක් දාමු කලර් එක ලස්සනට එන්න. ඉතින් මෙන්න මේ විදිහට මම රෙද්ද නවන්න කලින් රෙද්ද දිගෑර ගන්නවා. මොකද අපි මිරිකද්දි මේක ඇඹරිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට දිගෑරගෙන පිළිවෙලකට මේසේ උඩ මම රඳව ගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි රෙදි කෑල්ල නමන විදිහත් මම ඔය කට්ටියට පෙන්නන්නම් කොයි විදිහටද අපි රෙදි කෑල්ල නැවීම සිද්ධ කරන්න කියලා. ඉතින් මෙතනදී මම පොඩ්ඩක් වීඩියෝ එක ස්ප්‍රීඩ් කරනවා. මොකද මේ වීඩියෝ එක ගොඩාක් දිග්ගැස්සෙන නිසා ඔය කට්ටියටත් එතකොට බලන්න කම්මැලි හිතෙනවා. ඉතින් ඒ නිසා මම සමහර කොටස් වේගයෙන් යවනවා. ඒ කියන්නේ ස්ප්‍රීඩ් කරනවා. හැබැයි මේක එක පියවරක්වත් මම ඔය කට්ටියට මග ඇරෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේක වීඩියෝ එක ස්ප්‍රීඩ් කරලා හරි ගන්නෙ. ඔය කට්ටියට මේ හැම පියවරක්ම බලන්න පුළුවන් වෙන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම රැලි ටික සකස් කර ගන්නවා රෙද්දේ. ඉතින් අපි මේ විදිහට රෙද්දක් නවද්දී අනිවාර්යෙන්ම බලන්න රෙද්ද කොයි විදිහටද මම රැලි කරන්න කියලා. ඉතින් අර ඉස්සෙල්ලා මම රෙදි කෑල්ල සූදානම් කරගත්ත ආකාරයට හරි පහසුවට මේ රෙද්ද ඇදිලා එනවා.
මේසේ උඩ. ඉතින් මම මෙතන ඉටිරෙද්දක් දාගෙන තියෙන නිසා තවත් පහසු වෙලා තියෙනවා මේ වැඩේ මෙන්න මේ විදිහට එකතු කරගන්න. රයිට්. මේ විදිහට අපි එකතු කරගත්තට පස්සේ මේක අනිවාර්යෙන්ම දැලක් උඩ තියන්න. මමත් මේක කරලි වෙලා දැලක් උඩ තියනවා අනිවාර්යෙන්ම. ඇයි අපි ඩයි වක් කරද්දී පොලිතින් එක උඩ තිබ්බොත් එහෙම ඒ ඩයි ටික පොලිතින් එකේ රැඳිලා අපේ නිර්මාණයේ යට කොටස් වල නැවත ඩයි එක අනවශ්‍ය විදිහට වර්ණ ගැන්වීමක් සිද්ධ වෙන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට මම දැලක් උඩ තියාගෙන ඉන්නවා. මම මේක පැත්තකට කරගෙන අපි ඩයි ටික හදන්න යමු. දැන් මෙන්න මේ විදිහට මම මේක පැත්තකින් තියාගන්නම්. රයිට්. මම මෙතනදී ඩයි වර්ග 3ක් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මම හිතනවා මේකට කලර්ස් 4ක් වගේ දැම්මොත් හොඳයි කියලා. අපි කොහොම හරි කලර්ස් 4ක්ම දාන්න බලමු. රයිට්. මම මේ ඉස්සලා හදාගත්ත ඩයි බේස් එක අරගෙන කෝප 3ක් තියාගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මෙතන ඩයි එකතු කර ගැනීම සිද්ධ කරනවා. මම මෙතන ඩයි තේ හැඳි 1/2ක් වගේ ප්‍රමාණයක් එකතු කරනවා. ඒත් එක්කම ඩයි බේස් එකෙන් මිලිලීටර් 200ක වගේ ප්‍රමාණයක් අරගෙන තමයි ඩයි එක හදන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද සාරි එකක්ම මම කරන්න බලාපොරොත්තු වෙන නිසා. රයිට්. ඔන්න ඔය විදිහට මම ඩයි එකතු කර ගැනීම සිද්ධ කරනවා. දැන් ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඩයි එක ජෙල් එකක් වගේ ජෙල් එකක් බවට පත් වෙනවා. එමන් නැත්නම් ඩයි එක උක්කු වෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමය කරගෙන යන්න කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව ඔය කට්ටියට මේ ඩයි ටික සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. රයිට්. ඔන්න දැන් අපි මේවා ටික මෙන්න මේ විදිහට ඩයි ටික දාගත්ත කෝප ටිකට. ඊට පස්සේ මම මේකට හදාගත්ත ඩයි බේස් එකෙන් ඩයි බේස් මිලිලීටර් 200 වගේ එකතු කරගෙන ඉවරලා මේ ටික මිශ්‍ර කර ගැනීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. ඔය කට්ටියට මම පෙන්නන්නම් කොහොමද ඒක කරන්න කියලා. මම ඩයි බේස් එක අරගෙන මේ වලට එකතු කර ගැනීමක් සිද්ධ කරනවා. මෙන්න මේ විදිහට. ඉතින් බලන්න ඔය කට්ටියට ඩයි බේස් එක එකතු කරද්දිත් පාට ටික හොඳට දිය වෙලා එනවා. කිසිම කැට ගතියක් උක්කු ගතියක් හැදෙන්නේ නැතුව. රයිට්. එතන මම මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ yellow 4GL එක TRQ blue. ඒත් එක්කම pink එක තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. ඒත් එක්ක මම බලාපොරොත්තු වෙනවා මේකට violet එකත් add කරන්න. ඉතින් මෙන්න මේ විදිහට කරද්දී අපිට හරි ලස්සන්ට වර්ණ ගැන්වීම සිද්ධ කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. රයිට්. දැන් අපි මේ විදිහට ඩයි ටික දාගෙන ඉවර වෙලා කෝකටත් අපි ඩයි ටික කවලම් කර ගැනීම සිද්ධ කරමු. මෙන්න මේ විදිහට හොඳට කවලම් කර ගැනීම සිද්ධ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද සමහර වෙලාවට යට අපිට තියෙනවා ඩයි කොටස් ඉතුරු වෙලා ඒ ටික කැටි ගහලා තියෙනවා. ඉතින් ඒ ටික දිය වෙන්න අපි මෙන්න මේ විදිහට මේ ටික දිය කරගන්න ඕනේ. රයිට්. ඊට පස්සේ අපි මේ සකස් කරගත්ත රෙදි කෑල්ල උඩට අපි ඩයි වක් කිරීම සිද්ධ කරමු. මුලින්ම මම පටන් ගන්නෙ ලා වර්ණයෙන් තමයි ඩයි කිරීම ආරම්භ කරන්නේ. ඉතින් ඔය කට්ටියට කැමති විදිහට ඩයි එක දාගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී වෙනස්ම විදිහකට නෙමෙයි කරන්නේ. ඉතින් සාමාන්‍ය අපි කරන විදිහකටම තමයි ටයි ඇන්ඩ් ඩයි කරන්නේ. ඉතින් මම මෙතනදී හොඳට ඩයි එක දාගන්නවා රෙද්දේ. ඉතින් මම මෙතනදී ඩයි එක දාද්දි කිසිම පිළිවෙලක් ගැන හිතන්නේ නැහැ. මේක මට හිතෙන තැන් වලට මේ ඩයි එක දානවා. අපි ලස්සන යුනික් ඩිසයින් එකක් මේකෙන් ගන්න බලමු. රයිට්. මෙන්න මේ විදිහට මම ඩයි එකතු කර ගැනීම සිද්ධ කරනවා. ඉතින් ඔය කට්ටියට බලන්න පුළුවන් කොහොමද මේ ඩයි එකතු කිරීම සිද්ධ කරන්න කියලා. ඩයි එකතු කරද්දී හොඳට එතන රෙද්ද වර්ණ ගැන්වෙන විදිහටම අනිවාර්යෙන්ම ඩයි එක දාන්න. ඔය කට්ටියට පේනවා ඇති ඔය මම ඩයි එක දාද්දි සුදු පාට කොටස් ඉතුරු වුණාම ඒ තැන් වලට ස්ප්‍රෙඩ් වෙලා යන්නේ නැහැ. ඉතින් මෙන්න මේකට දෙයක් තමයි අපි අර රෙද්ද හොඳට මිරිකලා ගත්තට පස්සේ මේ ඩයි එක ස්ප්‍රෙඩ් වෙන ගතිය ගොඩක් අඩුයි. ඉතින් මේ බලන්න ඔය කට්ටියට පේන්නේ නැති පෙර මම ඉතුරු වෙච්ච සුදු පාට තැන් වලට උනත් තව වෙනකන් ඩයි එක ස්ප්‍රෙඩ් වෙලා නැහැ. හරියටම ඩයි එක වැටිච්ච තැන ඒ විදිහටම ලස්සන්ට රැඳිලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට හැම තැනටම ඉස්සලම ලා පාට දාගෙන යනවා. හරි. අපි ඊළඟ පාට ටිකක් දාන විදිහ බලමු. ඉතින් මෙතනදී මම වීඩියෝ එක දික් වෙන නිසා මෙතනදී රෙදි කෑල්ල හොදන විදිහ ඒ ටික සාරි එක නිර්මා වෙන විදිහ මම ඔය කට්ටියට පෙන්වන්නේ නැහැ. ඊළඟ වීඩියෝ එකකින් තවත් වීඩියෝ එකකින් මම ඒ කොටස් ටික අරගෙන එන්නම්. මෙතනදී සම්පූර්ණයෙන්ම ඩයි කරන විදිහ තමයි මම ඔය කට්ටියට පෙන්වන්නේ. ඩයි කරලා ඉවරලා අපි නිර්මාණය මේක පොලිතින් එකකින් වහලා තියන්න ඕනේ. ඉතින් ඒ විදිහට වහලා පැය 8ක් තියලා අපි වොෂ් කරන්නේ හොදන්නේ. ඉතින් ඒ කටයුතු ටික මම ඔය කට්ටියට ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් මෙන්න මේ විදිහට දැන් පළවෙනි පාට දාලා ඉවරයි. දැන් මම දෙවෙනි පාටත් මෙන්න මේ විදිහට දාගෙන යනවා. එතකොට ඔය කට්ටියට පේනවා ලස්සන්ට පිළිවෙලට මේ වැඩේ අපිට ලස්සන්ට කරගන්න පුළුවන්. ඒත් එක්කම බලන්න මේ පාටවල කිසිම එඩිට් කරලා නැහැ මේ වීඩියෝ එක. රෝ වීඩියෝ එකම තමයි තියෙන්නේ. මේකේ කරලා තියෙන එකම දේ වීඩියෝ එක සමහර තැන්වලදී ස්ප්‍රීඩ් කරලා තියෙනවා මම. එච්චරයි මේ තියෙන ඔය කට්ටියට එන රෝ කලර් එක ඔරිජිනල් පාටම තමයි මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට අපි
හොඳට පාට ටික දාගත්තාම හරි ලස්සනට පාට ගන්න පුළුවන් ඔය කට්ටියට කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව. ඉතින් සාමාන්‍ය හදාගත්තාම ඩයි ටික ඔක්කොම දාගන්න එක තමයි ගොඩක්ම හොඳ. ඉතින් මම මෙතනදී රෙදි කෑල්ලෙන් එළියට ඒ කියන්නේ අපි කියන පිටපැත්තෙන් ඩයි ටික වැක් කරන විදිහට එක තැනකට ඩයි දැමීම සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ විදිහට හොඳට ඩයි ටික දාගෙන ඔය කට්ටියගේ නිර්මාණය කරගෙන යන්න. එතකොට අපිට හරි ලස්සන නිර්මාණයක් අවසන් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මම මෙතනදී රෙදි කෑල්ලේ තනින් තන සුදු පොඩ්ඩක් ඉතුරු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පුළුවන් තරම් වර්ණ වලින් මේ රෙදි කෑල්ල වහලා සුදු ප්‍රමාණය ගොඩක් අවම කරන විදිහට තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම නිල් පාටක් දාගෙන ඉවර වෙලා ඉතුරු ඉඩ කඩ තියෙන තැන් වලට මේ විදිහට පින්ක් එක මම යොදා ගන්නවා. ඉතින් බලන්න කොයි විදිහටද එන්නේ කියලා. ඉතින් මේ විදිහට හරි ලස්සනට අපිට පාට ටික එනවා. ඉතින් ඔය කට්ටිය ටයි ඇන්ඩ් ඩයි කරද්දිත් මෙන්න මේ විදිහටම පාට ඇවිල්ලා තියනවාද කියලා ඔය කට්ටිය බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. නිර්මාණය අවසන් කරාමත් ඔය කට්ටියට හරි ලස්සන කලර්ස් එක්ක කොහොමද වෙන්නේ කියන එක මම ඔය කට්ටියට පෙන්නන්නම්. ඉතින් මේක තමයි නිවැරදි ක්‍රමවේදය ටයි ඇන්ඩ් ඩයි එකක් කරද්දී. ඉතින් එක එකනා එක එක විදිහවලට ටයි ඇන්ඩ් ඩයි කරන්න පුළුවන්. ඒ එක්කනාට ආවේනික ක්‍රමවේදයන් එක්ක. නමුත් මේක මම කරන ක්‍රමවේදයක් සහ ගොඩාක් අය කරන ක්‍රමවේදයක්. ඉතින් මෙතනදී මට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැති විදිහට මේ ටයි ඇන්ඩ් ඩයි එක කරන්න හැකියාවක් තියෙන නිසාම තමයි ඔය කට්ටියටත් මේ ක්‍රමය මම රෙකමන්ඩ් කරන්නේ. ඉතින් අපි බලමු. සාමාන්‍යයෙන් මේක අත හුරු කරගන්න කෙනෙකුට වුණොත් ගොඩාක් හොඳ රෙසිපි එකක්. ඉතින් අත හුරු කරගන්න හොඳම රෙසිපි එකක් කියලා තමයි මම නම් කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මම රෝස් පාටක් දාගන්නවා. ඉතින් රෝස් පාට දාගෙන ඉවරලා මට දම් පාටක් ටිකක් හදාගන්න වුණා. මොකද ඉතුරු ස්පේස් ටික වහගන්න. ඉතින් මම මේ විදිහට මෙන්න මේ විදිහට දම් පාට ටිකත් දාගන්නවා. ඉතින් බලන්නකෝ මේකේ සුදු පාට ඉතුරු වෙලා තියෙන තැන් ටික කොහොමද කියලා. සුදු පාට හරි පිළිවෙලට ලස්සනට සුදු පාට ටික තියනවා නේද? මෙන්න මේක තමයි ටයි ඇන්ඩ් ඩයි එකක් කරද්දී ඔය කට්ටිය ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ දේ. ඔයා හදන මිශ්‍රණය හරියට හදාගත්තොත් එහෙම ඔයාගේ නිර්මාණය මත සුදු පාට අව පැහැ ගැන්වෙන්නේ නැතුව හරි ලස්සනට ඒ පැත්තට ඩයි එක ස්ප්‍රෙඩ් වෙන්නේ නැතුව මේ සුදු පාටවල් හරි ලස්සනට ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ටයි ඇන්ඩ් ඩයි නිර්මාණය අවසන් වෙන්නේ වර්ණ ගැන්වීම. ඊට පස්සේ අපි මේක පොලිතින් එකකින් වහලා පැය 8ක් විතර තියලා තියෙනවා. පැය 8ක් විතර තියලා අපි මේක හොදනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එන්නම් ඔය කට්ටියට කොහොමද මේ නිර්මාණය හොදවුවාම ලැබෙන වර්ණ ඒ වර්ණවල එක්ක කොයි විදිහේ කලර්ස්ද අපි හැදලා තියෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් අවසන් සාරි එක කොහොමද නිමා වෙන්නේ කියන එක පිළිබඳව ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. ඉතින් එහෙනම් ඔය කට්ටියට හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා හිතනවා මම මේ ටයි ඇන්ඩ් ඩයි වීඩියෝ එකෙන්. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.